ආයිබෝවන් දෑබර මිතුන ලග්න හිමියනි සාදරයෙන් පිළිගන්නවා ඇස්ට්‍රෝ ආකර්ෂණ YouTube නාලිකාව වෙත මෙවැනි වීඩියෝ තවදුරටත් නැරඹීම සඳහා ඇස්ට්‍රෝ ආකර්ෂණ YouTube නාලිකාව subscribe කර පහත ඇති බෙල් සලකුණ මත ක්ලික් කරන්න මෙම වීඩියෝ ගෙන එන මම විද්‍යාපති දේශප්‍රිය තන්ත්‍රයේ මෙම වීඩියෝ තුලින් අවධානය යොමු කරනු ලබන්නේ ජනවාරි මාසයේ මැද භාගයේ සිට පෙබරවාරි මාසයේ මැද භාගය දක්වා මිතුන ලග්නෙහි ඔබගේ අටවන භාවය වන මකර රාශිය තුල ග්‍රහයන් සිව් දෙනෙකුගේ සංයෝගයක් නිර්මාණය වෙනවා. ඒ තුලින් ඔබට ලැබෙනා වූ සුභ අසුභ සම්බන්ධයනුයි. ඔබගේ අටවන භාවය තුල රවි ග්‍රහයා, බුධ ග්‍රහයා, කුජ ග්‍රහයා සහ සිකුරු ග්‍රහයා සංයෝග වී චතුර්ග්‍රහ යෝගයක් ජනවාරි මාසයේ මැද භාගයේ සිට දෙසැම්බර් මාසයේ මැද භාගය දක්වා සාදනු ලබනවා. ඔබගේ අටවන භාවය තුලින් ඔබට ලැබෙනා වූ හදිසි ලැබීම්, හදිසි අහිමිවීම, ශනික වෙනස්කම්, මීට අමතරව විවාහයෙන් ලැබෙනා වූ ලාභයන්, ඒ වගේම ඔබගේ රහස්‍ය කටයුතු, හදිසි අනතුරු, ඔබගේ මරණය, ආයුෂය වැනි දේවල් නිවේදනය වනු ලබනවා. මේ නිසා දයාබර මිතුන ලග්න හිමියනි මෙම කාල පරිච්ඡේදය ඔබට ඉතාමත්ම පරිවර්තනීය කාල පරිච්ඡේදයක් වෙනවා. ඒ වගේම කුජ ග්‍රහයා ඔබගේ අටවැන්න තුල සංක්‍රාන්ති වන කාල සීමාව නිසා ඔබ මෙම කාලය තුලදී හදිසි අනතුරු වලින් ප්‍රවේශම් විය යුතුයි. රවි ග්‍රහයාත් සමග බුධ ග්‍රහයා, කුජ ග්‍රහයා, සිකුරු ග්‍රහයා තිබෙන නිසා යම් අස්තවීමකට මෙම ග්‍රහයන් භාජනය වෙනවා. නමුත් කුජ ග්‍රහයාගේ බලවත් භාවය නිසා එම අස්තවීම කුජ ග්‍රහයාට ඊතරම් බලපාන්නේ නැහැ. බුධ ග්‍රහයා සහ සිකුරු ග්‍රහයාගේ අස්තවීම නිසා අටවන භාවයෙන් හත්වැන්න වන දෙවනි භාවය යම් මට්ටමකට පීඩාවට පත්වීමක්, ඒ වගේම යම් පීඩනයකට පත්වීමක් සිදු වෙනවා. මේ නිසා දෙවනි භාවයෙන් නිවේදනය වන්නා වූ කරුණාකාරණ අවන ඔබගේ වචනය, ඔබ ගන්නා වූ ආහාර, ඔබගේ ධනය, එවැනි දේවල් යම් මට්ටමකට පීඩනයකට පත්විය හැකි. විශේෂයෙන්ම ඔබගේ කට වචනය මෙම කාලය තුලදී යම් මට්ටමක දුර්වල වෙන්න පුළුවන්. ඒ වගේම කුජ ග්‍රහයා සම්බන්ධයෙන් අවධානය යොමු කළොත් එය යම් මට්ටමක තමස් ග්‍රහයෙක් වෙනවා. ඒ වගේම ද්වේෂය, කෝපය වැනි දේවල් නිවේදනය කරනවා. මීට අමතරව බුධ ග්‍රහයා සහ සිකුරු ග්‍රහයා රජස් ග්‍රහයින් වෙනවා. මේ නිසා ඊටාත්ම ප්‍රවේගකාරී ස්වභාවයක් ඔබගේ අටවෙනි භාවය තුල තිබෙනවා. මේ නිසා ඔබ විශේෂයෙන්ම මා ඉහත කී පරිදි හදිසි අනතුරු වලින් ප්‍රවේශම් විය යුතුයි. ඔබ කරන දේවල් ඊටාත්ම ප්‍රවේශමෙත් සිමින් සිදු කළ යුතුයි. සෞඛ්‍ය සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කිරීමේදී ඔබගේ නිදන්ගත රෝග මෙම කාලයේදී යම් මට්ටමක උත්සන්න වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට නව රෝගයක් වැළඳුනොත් එම රෝගයේ නිදානය හඳුනා ගැනීමට ඉතාමත්ම අපහසු වෙන්න පුළුවන් වෛද්‍යවරුන්ට පවා. මීට අමතරව ඔබගේ 9 වෙනි භාවය සම්බන්ධයෙන් අවධානය යොමු කළොත් ඔබගේ 9 වෙනි භාවය තුල රාහු ග්‍රහයා ඉතාමත්ම බල සම්පන්නව ස්ථානගත වී තිබෙනවා. නමුත් රාහු ග්‍රහයාගේ දෙපස කුජ ග්‍රහයා සහ ශනි ග්‍රහයා තිබෙන නිසා යම් මට්ටමක රාහු ග්‍රහයාගේ ස්වභාවය දුර්වල වීමක් සිදු වෙනවා. ඔබගේ 9 වෙනි භාවයේ ස්වභාවය දුර්වල වීමක් සිදු වෙනවා. මේ නිසා ඔබට දීර්ඝ ගමන් බිමන් යෑමට නම් ඊතරම් සුබ කාලයක් වන්නේ නැහැ. අපනිසාද අපි කියනවා ජ්‍යොතිෂයේදී පාපකත්‍රී වීම කියලා. එවැනි දෙයක් මෙම කාලය තුළදී ඔබගේ 9 වෙනි භාවයට සිදු වෙනවා. ඔබගේ 9 වෙනි භාවයෙන් නිවේදනය වන කරුණු කාරණා වන ඔබගේ පියා, ඔබගේ දීර්ඝ ගමන් බිමන්, ඔබගේ උසස් අධ්‍යාපනය වැනි දේවල් යම් මට්ටමකට පීඩාකාරී වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබගේ පියා සමග යම් ගැටලුකාරී තත්ත්ව ඔබට ඇති වෙන්න පුළුවන්. තවබර මිතුන ලග්න හිමියනි ඒ සම්බන්ධයෙන් ඔබගේ මන අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි ඔබගේ වාසනාව සහ භාග්‍යයත් මෙම කාලයේදී ඔබට ඊතරම් පක්ෂපාතී විදියට ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ වගේම අටවන භාවය තුල ඔබගේ ග්‍රහයන් සිව් දෙනෙක් ස්ථානගත වී ඇති නිසා ඔබගේ සම්පූර්ණ අවධානය ඒ වෙතට යොමු වෙනවා. ඒ වගේම ඔබගේ බොහෝ භාවයන් වල අධිපතීන්ද අටවන භාවය තුල යෝග වී ඇති නිසා ඔබගේ සියලුම අංශයන් වල අවධානයද ඔබගේ අටවන භාවය තුලට යොමු වීම සිදු වෙනවා. ඔබගේ උනන්දුව සහ ආත්ම විශ්වාසය අටවැනි භාවයෙන් නිවේදනය වන්නා වූ කරුණු කාරණා සම්බන්ධයෙන් යම් මට්ටමක වැඩි වුණත් ග්‍රහයන් 4 දෙනෙකු ඔබගේ අටවැනි භාවය තුළ සිටීම නිසා ඔබ ගන්නා වූ තීරණවල යම් මට්ටමක අවිනිශ්චිත ස්වභාවයක්, ඒ වගේම යම් දිදරීමක් වැනි දෙයක් ඔබට අපේක්ෂා කරන්න පුළුවන්. මීට අමතරව ඔබට වැළසෙන්නා වූ රෝග පීඩා ආදිය නිරාමේ
නැවැත්වීම සඳහා ඒ කියන්නේ ඒවායින් ප්‍රවේශම් වීම සඳහා ඔබ ඔබගේ ආහාර පුරුදු මෙම කාලයේදී ඉතාමත්ම ප්‍රවේශමෙන් භාවිතා කළ යුතුයි. විශේෂයෙන්ම ඉතාමත්ම සැර ආහාර පාන මෙම කාලයේදී ගන්න යන්න එපා. මක් නිසාද රජස් තත්වයක් ඔබගේ 8 වෙනි භාවය තුළ තිබෙනවා. ඒ වගේම කුජ ග්‍රහයක් තිබෙනවා. මේ නිසා ඔබගේ ඔබ ගන්නා වූ ආහාර වලින් ඔබට යම් රෝග වැළඳෙන්න බොහෝ ඉඩකඩ තිබෙනවා මෙම කාලය තුලදී. මෙම වීඩියෝ පුරාටම ගොඩ විශාල වශයෙන් මම ඍණාත්මක තත්ත්වයන් අදහස් කළද ගුරු ග්‍රහයා සහ ශනි ග්‍රහයා ඔබගේ කේන්ද්‍රස්ථානයන් තුල සිටීම නිසා ඔබට යම් මට්ටමක අස්වැසිල්ලක් මේ වයින් හිමි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ යහපත් මහ දස අන්තර්දසා ගත කරනවා නම් ඔබ මේ සම්බන්ධයෙන් නිතරම් බිය විය යුතු නැහැ. ඒ වගේම ඔබට යම් හදිසි ගමනක් දීර්ඝ ගමනක් තිබෙනවා නම් ඒවට සහභාගී වන නමුත් යම් මට්ටමක ප්‍රවේශම් සහගත වීම ඉතාමත්ම වැදගත් වෙනවා. එපමණයි දයාබර මිතුරු ලග්න හිමියනි ඇස්ට්‍රෝ ආකර්ෂණ YouTube නාලිකාව subscribe කරන්න ඔබට බොහොම ස්තුතියි.